දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දින 150ක් ඇතුළත කොහොමද මෙච්චර ලොකු සිලබස් එකක් ආවරණය වෙන්නේ? මේක නිකන් පැක් ෂෙඩියුල් එකක් වෙන්න පුළුවන් නේද කියලා. නෑ ඊට පස්සේ ස්ට්‍රෙස් එකක් නැතුව කිසිම දැනුමක් නැති ළමයිට උනත් අඩු දැනුමක් තියෙන ළමයිට උනත් වැඩි දැනුමක් තියෙන ළමයිට උනත් මේ ප්ලෑන් එක ඊසි ඇචීව් කරන්න පුළුවන්. මේක අර පැක් කරලා කෙටි කාලේ කරන වැඩක් නෙමෙයි. අර අවුරුදු දෙක ඇතුලේ ET SFT ICT කියන සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරගෙන ET විෂයත් ගොඩ ගන්න පුළුවන්. පට්ට ප්ලෑන් එකක්. 2028 A level කරන ඔයා ටෙක්නොලොජි ස්ට්‍රීම් එක නම් තෝරගත්තේ ඒ යටතේ ET BST කියන කාණ්ඩ දෙකෙන් ET කියන සබ්ජෙක්ට් එක හදාරන ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනෙම වීඩියෝ එකක්. ඔයාට අවුරුදු දෙකක් ඇතුලේ දින 150කින් A to Z සිලබස් එක, පාස් පේපර්ස් ටික, පළාත් පේපර් ටික ආවරණය කරන පට්ට ප්ලෑන් එකක් ගැන කියන්න තමයි මේ යන්නේ. 2028 A level කරන්න බලාපොරොත්තු වෙන ඔයාගේ, ඒ කියන්නේ O level ලියලා දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න ඔයාගේ ප්‍රතිඵල 2027 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා වෙනකොට නිකුත් වෙලා තිබ්බොත් ඔයා 2028 අගෝස්තු මාසේ 1 වෙනිදා වෙනකොට A level exam එකට රෙඩි වෙලා ඉන්න ඕනේ. ජූලි 1 වෙනිදා රිසල්ට් ආවොත් ඔයා 2028 අගෝස්තු 1 වෙනිදා වෙනකොට එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්න ඕනේ. මේ කාලය ඇතුළත රෙඩි වෙන්න ඔයාට අවුරුදු දෙකක්. ඒ කියන්නේ 12 වසරට මාස 12යි, 13 වසරට මාස 12යි. ඒ කියන්නේ සම්පූර්ණ මාස 24ක් ඔයාට තියෙනවා. සති වලින් ගත්තොත් සති 96ක් තියෙනවා. 12 වසරට සති 48යි, 13 වසරට සති 48යි. සම්පූර්ණ සති 96ක් තියෙනවා. අපේ මේ දින 150ක ප්ලෑන් එක ඇතුලේ ඔයාට මුලින්ම සතියට දවස් දෙකක පන්ති කාලසටහනක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ සති දෙක නැත්තම් මේ සති 96ක කාල සීමාව දෙකෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ දින 192ක් ඔයාට ET විෂයට වෙන් කරන්න වෙනවා. දින 192ක් ET විෂයට වෙන් කරන්න වෙනවා. හැබැයි මේකේ තියරි ටික ආවරණය කරන්න ගත්තාම දින 150ක් ඇතුළත, ඒ කියන්නේ සම්පූර්ණ දින 192කින් දින 150ක් ඇතුළත ඔයාගේ තියරි ටික, ඊට පස්සේ පාස් පේපර් ටික, පළාත් පේපර් ටික ඔක්කොම ආවරණය කරන ප්ලෑන් එකක් තමයි මේක. හරි ඔයා හිතන්න ඔයාට මට ET විෂය උගන්වන්න තියෙන්නේ සති 96යි. ඒ කියන්නේ සතියට දවස් දෙක ගන්න බැරුවොත් දවස් 192යි. මේ දවස් 192කින් මේ දවස් 150ක් ඇතුළත කොහොමද මේක ආවරණය වෙන්නේ? මේක වෙන්නේ සතියට දවස් දෙකක ක්ලාස් එකක් යනවා. ඒ කියන්නේ මාසෙට දින 8ක් ඔයා ET විෂයට වෙන් කරනවා. මේ අවුරුදු දෙක ඇතුලේ ඔයාට 12 වසරට අදාළ පාඩම් 9කුත් 13 වසරට අදාළව පාඩම් 8කුත් ඔක්කොම පාඩම් 17ක් මේ ET විෂය තුල ඔයා අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? එතකොට අපි 12 වසරට අදාළව තියෙන පාඩම් 9 පළවෙනි වාරය, දෙවෙනි වාරය, තුන්වෙනි වාරය කියලා ප්‍රධාන කොටස් තුනක් යටතේ දින 76කින් ඔයාට ආවරණය කරනවා. දින 76කින් ඔයාට ආවරණය කරනවා. ඊට පස්සේ ඔයාට 13 වසරට අදාළ පාඩම් 8, 10න් තියෙන ඉතුරු පාඩම් 8, 9ක් අතන, 8ක් මෙතන. ඉතුරු පාඩම් 8 පළවෙනි වාරය, දෙවෙනි වාරය, තුන්වෙනි වාරය කියලා සම්පූර්ණ දින 73ක් යටතේ ආවරණය කරනවා. ඒ කියන්නේ 12 වසරේ තියෙන පාඩම් 9ම වාරවලට කඩලා දින 76 ගෙනුත් 13 වසරට අදාළව තියෙන පාඩම් 8 වාරවලට කඩලා දින 73 ගෙනුත්. ඒ කියන්නේ සම්පූර්ණ දින 149ක් ඇතුළත මේකේ තියරි ටික, පේපර් ටික ඔක්කොම ආවරණය කරනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් දින 150ක් ඇතුළත කොහොමද මෙච්චර ලොකු සිලබස් එකක් ආවරණය වෙන්නේ? මේක නිකන් කියන පැක් ෂෙඩියුල් එකක් වෙන්න පුළුවන් නේද කියලා. නෑ එහෙම නෑ. මේක හදලා තියෙන්නේ සතිය තුල. ඒ කියන්නේ මුත්ම දන්නේ නැති ළමෙක් වුණා. ඕලෙල් වලින් ගණන් විද්‍යාවට ලොකු ජවයක් නැති දරුවෙක් වුණා. ලොකු දැනුමක් තියෙන දරුවෙක් වුණා. මේ ඕනම දරුවෙක්ට ET SFT ICT කියන අනිත් සබ්ජෙක්ට් බැලන්ස් කරන්න කාලය දීලා සතියට දවස් දෙකක් ඇතුලේ මේ ප්ලෑන් එක දෙගෙන යාම. මේක අර පැක් කරලා කෙටි කාලෙක කරන වැඩක් නෙමෙයි. අර අවුරුදු දෙක ඇතුලේ ET SFT ICT කියන සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරගෙන ET විෂයත් ගොඩ දා ගන්න පුළුවන් පට්ට ප්ලෑන් එකක්. මේක ඇතුලේ ඔයාට පැක් වීමක් නැහැ. අනිත් සබ්ජෙක්ට් වලට ඒවා ඩ්‍රොප් වීමක් නැහැ. හරිද? මං කියවනේ 12 වසරේ පාඩම් සියල්ල දින 76කින් වාට කවර් කරනවා කියලා. මේ දින 76 ඇතුලේ මේ පාඩම් 9ම ආවරණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ 12 වසරේ පළවෙනි වාරය. ඒ කියන්නේ පාසල් විෂය නිර්දේශයට අදාළ පළවෙනි වාරය අපි පාඩම් 4ක් දින 24ක් ඇතුළත ආවරණය කරනවා. ඒ කියන්නේ සති 12ක් ඇතුළත පළවෙනි වාරය කම්ප්ලීට්. හරිද? තියරි ටික ඔක්කොම කම්ප්ලීට්. ඊට පස්සේ බැරි වෙලාවක් රටේ මොකක් හෝ ආපදා තත්ත්වයක් වෙන්න පුළුවන්. අසනීප තත්ත්වයක් වෙන්න පුළුවන් දේවල්. මේ තත්ත්වයේ උඩ ඕ මොකක් හරි අමතර පැහැදිලි කිරීමක් නිසා මේ දවස් 24 ඇතුළත මේ තියරි ටික කවර් කරගන්න බැරි වුණොත්. හරිද? එතකොට අමතර දවස් 4ක් දාලා තියෙනවා මේ පළවෙනි වාරයේ තියෙන සියලුම තියරි ටික කවර් කරන්න. ඊට පස්සේ තව මේ පාඩම් 4න් ආපු පාස් පේපර් ප්‍රශ්න, පළාත් පේපර් ප්‍රශ්න, තව ප්‍රධාන පෙළේ පාසල් වල වාර විභාග ප්‍රශ්න මේ සියල්ලම ආවරණය කරන්න පේපර් දින 4ක් එකතු කරලා සම්පූර්ණ දින 32ක් ඇතුළත 12 වසරේ පළවෙනි වාරය අපි ආවරණය කරනවා. පේපර්ස් ටික කෙරලා, තියරි ටික කවර් වෙලා ඔයා 12 වසරේ පළවෙනි විභාගයට යන්නේ. ඔක්කොම කවර් කරගෙන. කාටත් කලින් කවර් කරගෙන. පැහැදිලිද? ඊට පස්සේ 12 වසරේ දෙවෙනි වාරය පාඩම් 9න් 4ක් පළවෙනි වාරේ කවර් වුණා. ඉතුරු පාඩම් තව දෙකක් ආවරණය වෙනවා දින 15ක් ඇතුළත. මේකෙත් මේ දින 15 ඇතුළත මොකක් හරි හේතුවක් නිසා පොඩි යම් හෝ කරුණක් ආවරණය කරගන්න බැරි වුණොත් මේ තියරි ආවරණය කරන වැඩේ
ඩ්‍රොප් වෙන්නේ නැති වෙන්න අමතර දවස් 3ක් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පාඩම් දෙකෙන් ආපු පළාත් පේපර්, පාස් පේපර් අර සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පේපර් දවස් 4ක් ඔයාලට දාලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ගත්තට පස්සේ ඔයාට දෙවෙනි වාරය දවස් 22කින් මම ආවරණය කරලා දානවා. හරිද? ඊට පස්සේ 12 වසරේ පළවෙනි වාරේ හරි දෙවෙනි වාරේ හරි 12 වසරේ තුන්වෙනි වාරේ ගත්තාම ඔයාට ඉතුරු වෙනම පාඩම් 3ක්. 9න් 4ක් ගියා, තව ඉතුරු වෙනවා 5ක්. ඒකෙන් 2ක් ගියා, තව ඉතුරු වෙනවා 3ක්. ඇයි මෙතෙන්ට 4ක් ආවේ? මෙතෙන්ට 4ක් ආවේ 13 වසරේ පළවෙනි වාරයේ තියෙන පාඩමක් 13 වසරට කලින් අඩියක් ඉස්සරහින් ඔයාලා තියන්න ඕනේ හින්දා පාඩම් 4ක් මෙතෙන්ට කරලා ගත්තා. එතකොට 12 වසරේ තුන්වෙනි වාරේ ආවරණය වෙනවා කියන්නේ 13 වසරේ පළවෙනි වාරේ එක පාඩමකුත් ඔයා ආවරණය කරලා. ඔයා අඩියක් ඉස්සරහ. මේ පාඩම් 4 ආවරණය කරන්න මට දින 15ක් යනවා. ඒ කියන්නේ සති 7මාරක් විතර යනවා. අවසාන වශයෙන්. ඊට පස්සේ මේ දවස් 15 ඇතුළත මොනියම් හෝ කරුණක් ආවරණය කරගන්න බැරි වුණොත් අමතර දවස් 3කුත් මේ පාඩම් වලින් අදාළ සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න දවස් 4කුත් මුළු දින 22ක් මේ තුන්වෙනි වාරය ආවරණය කරන්න යනවා. එතකොට සම්පූර්ණ දින 76 12 වසර තුල ආවරණය වෙන්නේ ඔන්න ඔකටයි. තියරි විතරක් නෙමෙයි පේපර්ස් ඔක්කොම කවර් කරලා. 12 වසරට තිබ්බ පාඩම් 9ක් 13 වසරට තිබ්බ පාඩම් 8ක් ගත්තාම 12 වසරේ පාඩම් 9ට අමතරව 13 වසරේ තිබ්බ එක පාඩමක් අපි කලින් ඉවර කරා. එතකොට අපිට 13 වසරට ඉවර වෙන්නේ පාඩම් 7ක්. එතකොට මේ පාඩම් 7ත් අපි පළවෙනි වාරයේ විදිහට, දෙවෙනි වාරයේ විදිහට සහ තුන්වෙනි වාරයේ විදිහට මේක ආවරණය කරනවා. ඒ පාඩම් 7න් දෙකක් පළවෙනි වාරයේ තුර ආවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පාඩම් දෙක ආවරණය කරන්න දවස් 22ක් යනවා. ඒ කියන්නේ ටිකක් විශාල ගණනේ පාඩම් දෙකක්. මේ දවස් 22 ඇතුළත ඊට අමතරව තව දවස් 4ක් තියලා තියෙනවා. මේකේ තියරි ඉගැන්වීම ඩ්‍රොප් නොවෙන්න. ඊට පස්සේ මේ පාඩම් දෙකට අදාළව පේපර්ස් ටික සාකච්ඡා කරන්න පේපර්ස් දවස් 4ක් දාලා තියෙනවා. හරිද? ඒ දවස් 4 මේ පාඩම් යන අතරතුර වෙන්නත් පුළුවන්. සහ මේ පාඩම් ටික ඔක්කොම කවර් කරලා වෙනම වෙන්නත් පුළුවන්. ඒක ඔයාලගේ ක්‍රමය අනුව තමයි වෙනස් වෙන්නේ. එතකොට සම්පූර්ණ දින 22ක් යනවා. අමතර දවස් 4යි. පේපර් සඳහා දින 4ක් ඇතුළුව පළවෙනි වාරයේ 13 වසරේ පළවෙනි වාරය ආවරණය කරන්න දින 30ක් ගත වෙනවා. ඊට පස්සේ දෙවෙනි වාරය ගත්තට පස්සේ ඒ පාඩම් 7න් දෙකක් ගියානේ. තව ඉතුරු වෙන්නේ 5ක්. අන් ඒ 5න් 3ක් ආවරණය කරන්න දින 21ක් යනවා. අමතර දින 4ක් තියෙනවා සහ පේපර් කවර් කරන්න දින 4ක් තියෙනවා. සම්පූර්ණ දින 29ක් ඇතුළත මේ පාඩම් තුන ආවරණය කරනවා. ඊට පස්සේ 13 වසරේ අවසාන වාරය තුන්වෙනි වාරය. ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එකම අවසන් වෙන වාරය. මේකෙදි ඉතුරු පාඩම් දෙක ආවරණය වෙනවා දින 7ක් ඇතුළත අමතර දවස් 3යි පේපර් සාකච්ඡා කරන්න දවස් 4යි. ඒ කියන්නේ සම්පූර්ණ දින 14. එතකොට 13 වසර දින 73ක් යටතේ අපි ආවරණය කරලා ඉවරයි. දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙතන දින 73යි 12 වසර ආවරණය කරන්න දින 76යි. එතකොට ඔක්කොම දින ගන්න අපිට ගන්න පුළුවන් 149යි කියලා. දින 192කින් දින 150ක් වෙනකොට ඔයාට තියරි ටික ආවරණය කරලා ඉවර නම් පාස් පේපර්, පළාත් පේපර් හා අනිකුත් ප්‍රශ්න පත්‍රත් යම් කිසි දුරකට සාකච්ඡා කරලා ඉවර නම් ඉතුරු දවස් ටික විභාගය දක්වා නිකන්ද කියලා. නෑ, නිකන් නෙමෙයි. මෙතනින් එහා සියල්ල ෆුල් පේපර් සාකච්ඡාවක් තමයි යන්නේ. විභාගය දක්වාම ෆුල් පේපර් සාකච්ඡාවක් අපි වෙනම ප්ලෑන් කරලා තියෙනවා. මේ දින 150ක වැඩපිළිවෙල ඇතුලේ ඔයාට ලයිව් ක්ලාස් වගේම ලයිව් ක්ලාස් වලට එන්න බැරි අයට රෙකෝඩින් පහසුකමත් අපි හදලා තියෙනවා. එතකොට ඔයා හිතන්න එක වාරයක් ආවරණය වෙන්න උදාහරණයක් විදිහට දවස් 15ක් යනවා කියලා. දවස් 22 30 ගිය කාලෙ තිබ්බනේ. මං කියන්නේ දවස් 15ක් යනවා කියලා. මේ 15 ඇතුලේදී ඔයාට වෙනම ප්ලෑන් එකක් හම්බ වෙනවා. මෙන්න PDF එකක්. පළවෙනි වාරයේ පළවෙනි දවසේ ආවරණය වෙන්නේ මොන මාතෘකාවද? දෙවෙනි දවසේ ආවරණය වෙන්නේ මොන මාතෘකාවද? තුන්වෙනි දවසේ ආවරණය වෙන්නේ මොන මාතෘකාවද කියලා ඔයා මාතෘකා ටික දන්නවා. ඒ කියන්නේ ඔයාට එක දවසක් පන්තියට එන්න මිස් වුණොත් ඔයා දන්නවා අද මට ආවරණය කරගන්න බැරි වුණේ මේ පාඩමේ මේ මාතෘකාව. එතකොට ඔයා සති දෙකකින් ඉස්සරහා බැලුවොත් මේ ප්ලෑන් එකේ තව සති දෙකකින් මේ දවසේ ආවරණය කරන්නේ මේ මාතෘකාව. එතකොට මේ දින 150ම ආවරණය කරන පිළිවෙල මාතෘකා එක්කම දාලා තියෙනවා. හරිද? එතකොට ඔයා පන්තියට එන්නෙම අද ආවරණය කරන මාතෘකාව දැනගන්න. එතකොට ඔයාට පාඩම වගේම මේ යන ප්ලෑන් එක ගැන කිසිම ගැටලුවක් නැහැ. නිදහසේ ස්ට්‍රෙස් එකක් නැතුව කිසිම දැනුමක් නැති ළමයෙක්ට උනත් අඩු දැනුමක් තියෙන ළමයෙක්ට උනත් වැඩි දැනුමක් තියෙන ළමයෙක්ට උනත් මේ ප්ලෑන් එක ඊසි ඇචීව් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පන්තියට සහභාගී වෙනකොට හම්බෙන PDF එක ලබාගෙන මේ ප්ලෑන් එක තවදුරටත් අධ්‍යයනය කරලා ඔයාට මේ පන්තියෙන් ET වලට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න ඕනේ නම් මේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න.